ඔයාගේ ෆෝන් එක ලොක් කරලා මේසෙව්ගින් තියලා තියෙනකොට ඔයා හිතනවා ඒක 100% සේෆ් කියලා. ඔයාගේ බැංක් ඩීටේල්ස්, ඔයාගේ ප්‍රයිවට් ෆොටෝස්, WhatsApp මැසේජ්, ඔයා යන එන තැන් මේ හැමදේම තියෙන්නේ ඔයාගේ මේ ෆෝන් එකේ. හැබැයි කවුරු හරි කිව්වොත් ඔයාගේ ෆෝන් එකේ ලොක් එක කඩන්න පුළුවන් කියලා. එහෙමත් නැත්නම් ඔයා නොදුනුවත්ව ඔයාගේ ෆෝන් එක ඇතුළට රහසින් රින් ගන්න පුළුවන් කියලා. අපි හැමදාම අහනවා Android වලට වඩා iPhone සිකුව කියලා. හැබැයි ඒක ඇත්තක්ද? නැත්නම් මේක නිකම් මාකටිං ට්‍රික් එකක්ද? අද හර්ෂ ටෙක් channel එකෙන් කතා කරන්නේ ෆෝන් එක අස්සේ හැංගිලා තියෙන ඔයාගේ ජීවිතේම කන පිට පෙරලන්න පුළුවන් අඳුරු ඇත්තක් ගැන. හැංගීම් වලින් නෙවෙයි, තනිකරම තාක්ෂණික සාක්ෂි එක්ක. හැමෝම ෆෝන් එකක් අලුතෙන් ගන්නකොට බලන්නේ කැමරාව, බැටරිය, නැත්නම් ඩිස්ප්ලේ එක, මේ වගේ දේවල්. හැබැයි ඊට වඩා ගොඩක් වටින දෙයක් අපි මගහරිනවා. ඒ තමයි අපේ ප්‍රයිවසි එක සහ සිකියුරිටි එක. මුලින්ම බලමු මේ ඔපරේටින් සිස්ටම් දෙකේ අතිවාරම හැදලා තියෙන විදිය. Apple සමාගමේ iOS කියන්නේ ක්ලෝස් ඉකෝසිස්ටම් එකක්. ඒක හරියට වට කරපු තාප්පයක් ඇතුලේ තියෙන ලස්සන වත්තක් වගේ. Apple සමාගමේ අවසරයක් නැතුව කිසිම දෙයක් ඒ වත්ත ඇතුළට ගන්න බෑ. Apple security documentation වල කියන විදිහට එයාලා පාවිච්චි කරන්නේ සෑන්ඩ්බොක්ස් කියන තාක්ෂණික ක්‍රමය. ඒ කියන්නේ ෆෝන් එකේ තියෙන හැම ඇප් එකක්ම වෙන වෙනම ඉර පුටියක දාලා. WhatsApp එකට බෑ ඔයාගේ Telegram app එකේ තියෙන දේවල් හොරෙන් බලන්න. ඒ වගේම hardware පැත්තෙන් ගත්තොත් iPhone වල තියෙනවා secure enclave කියලා වෙනම chip එකක්. ඔයාගේ password, face ID, fingerprint මේ වගේ දේවල් store වෙන්නේ මෙන්න මේ කියන chip එකේ. ෆෝන් එකේ main processor එකටවත් ඒකට access නැහැ. හැබැයි Android ඊට වඩා වෙනස්. Android කියන්නේ open source පද්ධතියක්. ඒක හරියට මහ පාරවල්. ඕන කෙනෙක්ට පාරේ යන්න එන්න නිදහස තියෙනවා. ඔයාට ඕන නම් Play Store එකෙන් නැතුව වෙනම APK එකක් download කරලා ඔයාට install කරන්න උනත් පුළුවන්. Google Play Protect හරහා Google සමාගම මේවා ස්කෑන් කරා ඔයා නොදුනත්ව දාගන්න පොඩි APK එකකින් ඔයාගේ ෆෝන් එකේ සම්පූර්ණ control එක වෙන කෙනෙක්ගේ අතට යන්න පුළුවන්. මේ නිදහස නිසාම Android වල අවදානමත් වැඩි. දැන් අපි යමු වැදගත්ම ප්‍රශ්නෙට. ඇත්තටම ෆෝන් එක ලොක් එකක් කඩන්න පුළුවන්ද? අපි හිතමු ඔයාගේ ෆෝන් එක නැති වුණා. නැත්නම් පොලිසියෙන් හරි වෙන ආයතනයකින් හරි ඔයාගේ ෆෝන් එක සීස් කළා. එයාලට පුළුවන් ද ඔයාගේ data බලන්න? සාමාන්‍ය කෙනෙක්ට ඔයාගේ ෆෝන් එකේ තියෙන pin code එක guess කරලා කඩන්න තියෙන සම්භාවිතාවය මිලියන ගානකින් එකයි. brute force attack එකක් දාලා, ඒ කියන්නේ software එකක් දාලා දිගටම password එක guess කරන්න හැදුවොත් iPhone වගේම අලුතෙන් එන Android ෆෝන් ටික වෙලාවක් යනකොට permanently lock වෙනවා. ඔයා අහලා තියෙනවද Cellbrite? එහෙමත් නැත්නම් Breaky කියන නම් ගැන? මේවා තමයි ලෝකේ පුරාම නීතිය ක්‍රියාත්මක කරන ආයතන ෆෝන් අන්ලොක් කරන්න පාවිච්චි කරන forensics tools. 2016 දී ඇමරිකාවේ සැන් බර්නාඩිනෝ පෙයාරේදී FBI එකට ඕන වුණා ත්‍රස්තවාදියෙක්ගේ iPhone 5C එකක් අන්ලොක් කරගන්න. FBI එක Apple සමාගමෙන් ඒකට උදව් ඉල්ලුවා. Apple සමාගම ඒක ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී FBI එක වෙනත් සමාගමකට ඩොලර් මිලියන ගණන් ගෙවලා ඒ ෆෝන් එක අන්ලොක් කරගත්තේ. අද වෙනකොට මේ forensics සමාගම් හොයාගෙන තියෙනවා ෆෝන් වල ඔපරේටින් සිස්ටම් එකේ තියෙන zero day vulnerability. ඒ කියන්නේ Apple සමාගමවත් Google සමාගමවත් දන්නේ නැති රහස් හිස්තැන් කීපයක්. මේවා පාවිච්චි කරලා ගොඩක් වෙලාවට physical access එකක් තියෙනවා නම් ෆෝන් එකක lock එක bypass කරන්න පුළුවන්. හැබැයි මේවා සාමාන්‍ය hacker කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවට ලොකු තාක්ෂණයක් වගේම මිලියන ගාණක් වියදම් වෙන වැඩක්. හරි. දැන් හිතන්න ඔයාගේ ෆෝන් එක කවුරුත් අතට ගන්න නැහැ. හැබැයි ඔයාගේ ෆෝන් එක හදපු සමාගම් ඔයාගේ විස්තර ටික data ටික එකතු කරනවා නම් මොකද වෙන්නේ? මෙතනදී අපි තේරුම් ගන්න ඕන මේ සමාගම් දෙක අතර තියෙන business model එක. Apple සමාගම සල්ලි හොයන්නේ ඔයාට hardware විකුණලා. ඒ කියන්නේ iPhone එක, Mac එක, Apple Watch එක දීලා. ඒ නිසා Apple සමාගමට ඔයාගේ personal data විකුණන්න කිසිම උවමනාවක් නැහැ. ඒකයි එයාලා app tracking transparency කියන feature එක ගෙනාවේ. ඔයාලා දැකලා ඇති iPhone එක අලුත් app එකක් දැම්මම අහනවා ask app not to track කියලා. හැබැයි Google කියන්නේ ලෝකේ තියෙන ලොකුම ඇඩ්වර්ටයිසින් සමාගම. එයාලා සල්ලි හොයන්නේ ඔයාට ගැළපෙනම පින්පොයින්ට් ඇඩ් පෙන්නලා. ඒ වැඩේ සාර්ථකව කරගන්න එයාලට ඔයාගේ පර්සනල් ඩේටා ඕන. ඔයා යන එන තැන්, ඔයා බලන දේවල්, ඔයා කැමති දේවල්, මේ වගේ දේවල් එයාලට ඕන කරනවා. හැබැයි Google සමාගමත් දැන් සිකියුරිටි පැත්තෙන් ගොඩක් දියුණුයි. එයාලගේ Titan M සිකියුරිටි chip එක iPhone එකේ සිකුව එක තරම්ම ආරක්ෂාවක් දෙනවා. ඒ වගේම Android ෆෝන් වල දැන් ගොඩක් app permission පාලනය කරන්න පුළුවන්. මේ මොන ආරක්ෂාව තිබ්බත් ඔයා අහලා තියෙනවද Pegasus ගැන? ඊශ්‍රායලයේ NSO group එකෙන් හදපු මේ ස්පයිවെയർ එකට පුළුවන් ඔයාගේ ෆෝන් එකට zero click attack එකක් දෙන්න. ඒ කියන්නේ ඔයා කිසිම link එකක් click කරන්නේ නැහැ. ඔයාට නිකම්ම message එකක් එන්නෙත් නැහැ. හැබැයි ඔයාගේ ෆෝන් එකේ කැමරාව, mic එක, message ඔක්කොම control කරලා බලන්න පුළුවන්.
MNT ඉන්ටර්නැෂනල් සහ සිටිසන් ලැබ් එකේ පරීක්ෂණවලට අනුව iPhone සහ Android කියන මේ ෆෝන් වර්ග දෙකම මේ ඇටැක් වලට ගොදුරු වෙලා තියෙනවා. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ කියන ඕනම ෆෝන් එකක් හැක් කරන්න පුළුවන්. 100% සිකුව නැහැ. හරි. මේ ලොකු කතා පැත්තකින් තියමුකෝ. ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ට මේක බලපාන්නේ කොහොමද? හිතන්න ඔයාගේ ෆෝන් එක බස් එකේදී නැති වෙනවා. නැත්තම් පිටකොටුවේදී උස්සනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ තමයි බැංක් ඩීටේල්ස්, පින් නම්බර්ස් වගේ දේවල් සේව් කරලා තියන්නේ. සමහර විට ඔයාගේ වැදගත් ඩොකියුමන්ට්, ඒ වගේම පර්සනල් ෆොටෝස්, ප්‍රයිවට් ෆොටෝස් මේ වගේ ඔයාට අයිති දේවල් විතරක් ෆෝන් එකේ තියෙන්න පුළුවන්. Android ෆෝන් එකක් වගේ නැති වුණොත් ලේසියෙන්ම ෆෝමැට් කරලා විකුණන්න පුළුවන්. හැබැයි iPhone එක ඇක්ටිවේෂන් ලොක් එක තියෙන නිසා ඔයාගේ iCloud password එක නැතුව ඒ ෆෝන් එක ෆෝමැට් කරන්නවත් රීසෙට් කරන්නවත් බෑ. ඒ වුණොත් ඒ ෆෝන් එක පාර්ට්ස් වලට දුන්නා ඇරෙන්න වෙන කරන්න විකල්පයක් නැහැ. අන්න ඒකයි ඔය ගැන දන්න අය iPhone එකකට මාරු වෙන්නේ. ඒ වගේම ඔයා ව්‍යාපාරිකයෙක්, ජනමාධ්‍යවේදී, සමාජ ක්‍රියාකාරිකයෙක් නම් ඔයාගේ ප්‍රයිවසි එක ගොඩක් වටිනවා. කවුරු හරි ඔයාගේ WhatsApp OTP එක bypass කරලා ගත්තොත් සම්පූර්ණයෙන්ම ඔයාගේ කමියුනිකේෂන් එක බිඳ වැටෙනවා. ඒ නිසා ඔයා පාවිච්චි කරන්නේ මොන ඔපරේටින් සිස්ටම් එක වුණත් end-to-end encryption තියෙන app පාවිච්චි කරන එක සහ two factor authentication එක දාගන්න එක අනිවාර්යයි. නීතිමය පැත්තෙන් ගත්තොත් ලෝකේ පුරාම ලොකු විවාදයක් තියෙනවා මේ ෆෝන් අන්ලොක් කරන එක ගැන. ගොඩක් රටවල නීතියට අනුව පොලිසියට බෑ ඔයාගේ මතකයේ තියෙන පින් නම්බර් එකක්, පාස්වර්ඩ් එකක් බලහත්කාරයෙන් අහගන්න. ඒක පුද්ගලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ඔයා ෆෝන් එකට fingerprint හරි face ID හරි දාලා තියෙනවා නම් නීතියෙන් පුළුවන් ඔයාගේ ඇඟිල්ල තියලා හරි ෆෝන් එක මූණට අල්ලලා හරි ෆෝන් එක අන්ලොක් කරන්න කියලා නියෝගයක් දෙන්න. ඒ නිසා සිකියුරිටි එක්ස්පර්ට්ලා උපදෙස් දෙන්නේ ඔයා ලොකු අවධානමක් තියෙන තැනකට යනවා නම් බයෝමෙට්‍රික් අන්ලොක් එක ඕෆ් කරලා හොඳ ස්ට්‍රෝං පින් කෝඩ් එකක් විතරක් පාවිච්චි කරන්න කියලා. එහෙනම් අවසාන නිගමනය මොකක්ද? ප්‍රයිවසි එක සහ සිකියුරිටි එක අතින් හොඳම choice එක මොකක්ද? කෙලින්ම උත්තරේ මේකයි. ඔයා සාමාන්‍ය කෙනෙක් නම් ටෙක්නොලොජි එක ගැන ලොකුවට දන්නේ නැත්නම් කිසිම කරදරයක් නැතුව ඔයාගේ data ටික සේෆ් එකේ තියාගන්න ඕන නම් iPhone එක තමයි ලේසිම සහ හොඳම උත්තරේ. ඒක out of the box secure. හැබැයි ඔයා ටෙක්නොලොජි එක ගැන දන්න කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එක ඔයාට ඕන විදිහට පාලනය කරන්න ඕන නම් Android තමයි හොඳම. අන්තිමේට මතක තියාගන්න ඕන වැදගත්ම දේ මේකයි. ලෝකේ කිසිම ෆෝන් එකක් 100% safe නැහැ. ඔයාගේ ෆෝන් එකේ ආරක්ෂාව තියෙන්නේ Google සමාගම අතේ හෝ Apple සමාගම අතේ නෙවෙයි. ඒක තියෙන්නේ ෆෝන් එක පාවිච්චි කරන ඔයාගේ අතේ. ඔයා නොදන්න ලින්ක්ස් ක්ලික් කරනවා නම් පේන හැම ඇප් එකම ඩවුන්ලෝඩ් කරගන්නවා නම් ඔයාගේ අතේ තියෙන්නේ ලක්ෂ ගානක ෆෝන් එකක් වුණත් වැඩක් නැහැ. කෙලවෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. හිතලා බලන්න. අද රෑ නිදාගෙන හෙට උදේ වෙනකොට ඔයාගේ ෆෝන් එක හැක් වෙලා තිබ්බොත් මොන වගේ දෙයක් වෙයිද? මං හිතනවා අද වීඩියෝ එකෙන් වැදගත් දෙයක් ඔයාගේ ඔළුවට යන්නේ නැති කියලා. මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න ඕන නම් හර්ෂටෙක් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. කැමති නම් විතරක්. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. මේ ගැන ඔයාගේ අදහස වගේම පරස්පර අදහස් තියෙනවා නම් ඒවත් comment section එකේ දාන්න. ගිහින් එන්න. මං හර්ෂ. good day. Hazatech, next level flow. Ilanga gamana yana, this is the place to go. Hazatech, yeah, next level flow. Ilanga gamana yana, let's go.